හායි ළමයි අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයා නිකම්ම ගෙදරට වෙලා තල්ලේ නැතුව ඉන්න කෙනෙක් නම් කීයක් හරි හම්බ කරන්න ඕන කියලා හිතාගෙන ඒත් එහෙම කරගන්න බැරුව ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ මගේ බිස්නස් ජීවිතයේ අත්දැකීම් ගැන. ඒත් එක්කම අපේ මේ ඇඳුම් ව්‍යාපාරය කොහොමද අපි ගොඩදාගත්තේ කියලා තමයි ඔයගොල්ලොත් ෂෙයා කරගන්න හිතුවේ මම. මොකද නිතරම කටේ මගෙන් කතා කරලා අහන දෙයක් තමයි කොහොමද ඔය සේල්ස් එක කරගෙන යන්නේ. ඕඩර් ඔයාට එනවද? ඔයා පටන් ගත්තේ කීයකින්ද? එතකොට බයි හිතුනේ නැද්ද මේ වගේ ගොඩක් ප්‍රශ්න මගෙන් නිතරම කට්ටිය අහනවා. ඉතින් ඒ අයට මම පිළිතුරක් දෙන්න තමයි මෙන්න මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඇඳුම් බිස්නස් එක මම සහ මගේ හස්බන්ඩ් තමයි කරන්නේ. වැඩිපුරම එයා තමයි මේකට ફોකස් කරන්නේ හැමදේටම. ඉතින් වීඩියෝස් වල එයා නැති වුණාට හැම දෙයක්ම එයා තමයි කරන්නේ. ඉතින් අපි මුලින්ම බිස්නස් එක පටන් ගත්තේ රුපියල් 5000ක් අතේ තිබ්බ හරියටම. ඉතින් මම මුලින්ම ෂොප් එකකට ගිහලා තමයි අඳුම් මොනවද ගන්න කියලාවත් හිතාගෙන ගියේ නැහැ. මොනවද ගන්න කියලාවත් දන්නේ නැහැ. අඳුම් බිස්නස් එක පටන් ගමු කියලා හිතුවට මොනවද කරන්න කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒ වෙනකොට කුරියර් එකක් නම් මට තිබ්බා. නමුත් මම දන්නේ නැහැ මොකද කරන්න කියලා. සල්ලි ටික අරගෙන අපි අඳුම් ටික ගන්න යනකොට බස් එකේ යනකොට මම හිතාගෙන ගියේ මම හස්බන්ඩ් කිව්වා බෑ මේක කරන්න මට හරිම අමාරු කෙනෙක් බයයි මේ 25000 ආස්තිනොත් මොකද්ද කරන්නේ. ඒ වෙනකොට ඊට සතියකට විතර කලින් හස්බන්ඩ් ජොබ් එකකට ගියා. ඉතින් දවසේ ආදායම වුණේ සාමාන්‍යයෙන් එයා ජොබ් එකට යනකොට රුපියල් 2500ක් වගේ තමයි අර ජොබ් එකෙන් හම්බුනේ. ඉතින් කොහොම හරි මම එයා තමයි කිව්වේ අපි මේක නතර වෙලා අපි ගෙදර ඉඳලා මොකක් හරි කරන්න ගමු. එතකොට ලේසි අපි දෙන්නම එකම ළඟ ඉන්නවා. බබාවත් ඉස්කෝල් දාන්න ලේසි එහෙම කියලා පටන් ගත්තා. පටන් ගත්තට ඇත්තටම ඒ දවස් ටිකේ අපිට මැනේජ්මන්ට් එකක් ගහගන්නවත් අපේ කත පහක්වත් දෙන්නේ නැහැ. ඒ වුණාට අපි දෙන්න තීරණය කරා කොහොම හරි මේක ගොඩ දාගන්න කියලා. මම හිතුවට මම හරිම නෙගටිව් පැත්තට හිතාගෙන මට බැරි කියලා කිව්වා. අස්මික ඕන මගුලක් එචාවේ පටන් ගමු කියලා තමයි අපි දෙන්න ගියේ. ඉතින් ගිහිල්ලා කොහොම හරි බණ්ඩා කරන් ගියාට එදා රුපියල් 5000ක් මිදිය අපි දෙන්නට කෑමට සහ මගතොටේ නියදමට. ඉතින් රුපියල් 5000ක් ගියාට රුපියල් 18000ක 19000ක් වගේ ප්‍රමාණයක තමයි අඳුම් ගන්න පුළුවන් වුණේ. ඇත්තටම කිව්වොත් අද වෙනකම් මතකයි shopping bag එකක තමයි අඳුම් ටික දාගෙන ආවේ මම. අපි දෙන්න shopping bag එක දාගෙන බස් එකේ ආපහු ගාවේ අරගෙන ඉන්නකොට මම හස්බන්ඩ් කිව්වා මේ මොනවාද හලෝ මේකෙන් පුළුවන් අපි දෙන්නට මේ ළමයාගේ වැඩක් කරලා මගේ වැඩක් කරගෙන ගෙදර වැඩක් කරගෙන මේ ඔක්කොම කරන්න මේ ටික විකුණන්න පුළුවන්ද කියලා. කොහොම හරි හා පුරා කියලා අපි දෙන්න ඇදලා බිස්නස් එක පටන් ගත්තා. ඉතින් මම පළවෙනි වීඩියෝ එක දැම්මම මට තාම මතකයි. කොහොම හරි ඩ්‍රෙසස් ගෙනාවා 6ක් 7ක් විතර. පැක් කොහොම හරි 6ක් 7ක් විතර ගෙනාවා. එච්චරම තමයි අපි ටී-ෂර්ට් මොකුත් කරේ නෑ. නෝමල් ෆුල් ෆිට් වගේ කුයි අර ඔෆිස් වෙයාස් වගේ කුයි ක්‍රොප් ටොප් වගේ කුයි ඔය ටිකක් තමයි ගෙනාවේ. ඉතින් ඕඩර්ස් එනකම් බලාගෙන හිටියා මම හිතන්නේ සතියක් විතර හිටියා ඕඩර්ස් එනකම්. එක ඕඩර් එකක්වත් ආවේ නෑ. මට මාරම ප්‍රෙස් එක කියන්නේ ඒ හස්බන්ඩ් අපි දෙන්නට ෆෝන් එකට මැසේජ් එකක් එනකොට මාර මාතයි අඩේ ඕඩර් එකක්ද කියලා අපි දෙන්න ඒ තරමට කන්ෆියුස් මැසේජ් එකක් එනකොට. නමුත් කොහොම හරි ෆස්ට් ඕඩර් එකක් ආවා මම හිතන්නේ කොළඹ කොල්ලපිටියේ පැත්තෙන්. ඉතින් එදා මාරම සතුටුයි එක ඕඩර් එකයි පළවෙනි ඕඩර් එක විතරයි. ඒ ඕඩර් එක මම හිතන්නේ අපි කැපෑලෙන් තමයි දැම්මේ. මොකද අස්සන් කොල්ලෙක් ගමනක් යනකොට මම මේකත් ඔහොම දිලා දාගෙන යන්න කියලා. මොකද කුරියනකම් හිටියේ නැහැ. කුරියකට දෙන්න තරම් ඕඩර් ගොඩක් නැහැ. ඒක ඕඩර් එකයි. ඔක කැපෑලෙන් දාගෙන ගියා. ඉතින් ඕකේ අපි කැෂ් ඔන් ඩෙලිවරි කරන්නේ. මොකදයි අපි ගාවට එන්න අපි සෑහෙන දවසක් බලාගෙන හිටියා. මොකද කස්ටමර් වීදලා දවස් 3ක් විතර පස්සේ තමයි අපි ගාවට අපේ සල්ලි ලැබෙන්නේ. ඊට පස්සේ හැබැයි 2ක් 3ක් විතර කොහොම හරි මැසේජ් කරලා මම හරි ස්නේහෝ හරි ලස්සනයි මේක ලස්සනයි එහෙම කියලා අර මාකටිං එක කියලා කියන්නේ ඒකනේ. අපි කොහොම හරි මැසේජ් කරලා කස්ටමර් අල්ලගන්න දැනගන්න ඕනේ. ඒ විදිහට මගේ තියෙන ට්‍රික්ස් ගොඩක් පාවිච්චි කරලා මම කොහොම හරි මැසේජ් කරන දෙන්නේ තුන්වෙනිකම අල්ලගෙන ඕඩර්ස් ප්ලේස් කරා ඒගොල්ලන්ට කොහොම හරි. ඉතින් කොහොම හරි සතියකට එක වතාවක් දෙකතාවක් විතර ඕඩර්ස් එකක් තුනක් විතර ආවා. මේ සල්ලි නම් හොඳටම මදි. මොකද කෝල් සල්ලි ලැබෙන සතියක් විතර යනවා. ඊට පස්සේ අත්‍තරම අපේ තියෙන සල්ලි ඉවරයි. අඩු ටිකක් ඉවරයි. ඔක්කොම ටික ඉවරයි. අනිත් ටික තේරුම් ටික ගියා. කෑලි දෙක තුනක් විතර ඉතුරු වුණා. ඊට පස්සේ සල්ලි නැහැ අත්‍තරම ආනන්ද ගන්න අස්ලම් කොහෙද නැතේ සල්ලි නැහැනේ මොකද කරන්නේ ණයක්වත් ගන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මගේ කරාබ් දෙක මම අපි දෙනවා කරාබ් දෙක හරි ඉවත් වෙලා ඒකෙන් ගාණක් අරගෙන ආයෙත් ටිකක් ගේන්න කියලා. ඊට පස්සේ මගේ කරාබ් දෙක ඉවත් වෙලා අස්ලම් දීලා අපි දෙන්නේ ඉවත් වෙලා ඒකෙනුත් තව කොහොම හරි පොලියට මම හිතන්නේ පොලියට කීයක් හරි ගත්තා වගේ මතකයි ණයට කාගෙන් හරි කොහොම හරි 35000ක් විතර ඔක්කොම තිබ්බා. ඒකෙනුත් ආයෙ යනවා ගියා. ඇඳුම් ගෙනාවා. ඇඳුම් ගෙනාවා තමයි ආපහු නැවත පටන් ගත්තේ. දැන් ණය තියෙනවා. කරාබ් දෙකක් උගස් කරලා තියෙන්නේ. අර ගියපු ඕඩර්ස් වල සල්ලිත් නැවත ආවේ නැහැ. කොහොම හරි මාරම ගේමක් කාලා කරගෙන නැතයි ඊට පස්සේ මම තේරුම් ගත්තා අපි දෙන හදන කිව්වා දැන් මේ ටී-ෂර්ට් තමයි ගොඩක් කට්ටිය ඉල්ලන්නේ. ඊට පස්සේ අපි දෙනක අපි ටී-ෂර්ට් නම් කවත් හොඳයි කියලා තමයි අපි ටී-ෂර්ට් මහලා ඊට පස්සේ
අපි ඒකට DDS එකක් ගහලා අපි මේ විදිහට පැකේජින් හෝල්සේල් කරමුද? තනි කෑල්ල කෑල්ල යනකට වඩා මේ විදිහට කරන එක හොඳයි කියලා අපි දෙන්න එකතුලා හෝල්සේල් බිස්නස් එක පටන් ගත්තේ අපේ. මේ වෙනකොට සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම කියන්න සතුටුයි. යම්තාක් දුරට සාර්ථක වෙලා තියෙනවා. වැටීම් ගොඩක් ආවේ හැමතැනකම හස්බන්ඩ් තමයි මුදල් පාලනය කරන්නේ. මොකද එයා තමයි සල්ලි ගහනට සැලී කරන්නේ. ගෙදර වියදම බබාගේ වියදම අපි දෙන්නගේ අමතර වියදම් තේරම කරන බිස්නස් එකක් සාර්ථක කරගත්තේ. මොකද අපි හස්බන්ඩ් කලින් ජොබ් එක කරනකොට මාසෙකට 30000ක් විතර හම්බ වුණේ. ඇත්තටම මේ කාලේ අපි දෙන්නට අඩුම තරමේ එළියට ගිහිල්ලා කෑම ගන්නවත් ලොකුවටවත් තමක් තිබෙන්නේ නැහැ. පඩිය ගත්තා, ගෙදරට බඩු ටික ගෙනාවා, ඒ කරන්ට් බිල් වතුර බිල්ලට සුළු ගාණක් අයින් කරලා බබාගේ වියදමට අයින් කරපුවාම එතනින් පස්සේ අපේ රුපියල් 1000 2000ක් වගේ ඉතුරුනාම 7,000ක්වත් අපේ නැහැ. ඉතින් අපි කොහොම හරි ඔහොම තමයි ආවේ. දැන් ඇත්තටම කියන්න සතුටුයි. මගේ සහ හස්බන්ඩ්ගේ උත්සාහය මත අපි දෙන්න සාමාන්‍ය සතියකට 40000ක් විතර ලාභය වෙනවා. දවසට දැන් සීසන් කාලේට දවසට 5000ක් විතරක් කොල් පහක් වගේ දවසකට. ඉතින් කොහොම හරි අපි පොඩි කෑල්ලක තමයි පටන් ගත්තේ. මේ වෙනකොට අපි දෙන්න ස්ටෝර් එකක් හදලා අපි බිස්නස් එකේ ස්ටෝර් එකේ අපි දැන් කරගෙන යනවා. ඉතින් ඇත්තටම මාර්ම හැපි දැන් ඉන්න තැනට. ඉතින් මම කියන්නේ කට්ටිය එන්න මම මැසේජ් කරලා දෙනවා රුපියල් 5000යි අතේ තියෙන පටන් ගන්න බයයි අපරාධිනයක් 5000ට මොකක් හරි දෙයක් වුණොත් එහෙම කියලා. ඉතින් ඇත්තටම ওই සිටුේෂන් එකේ මාත් හිටියා. ඒ වුණාට ඇත්තටම හස්බන්ඩ් මට හයියක් වුණා. ඒ වුණාට මම අපි දෙන්නම හිතලා හරි කමක් නැහැ කියලා රිස්ක් එකක් ගන්න ඕනේ ඇත්තටම සාර්ථක වෙන්න. මේ වෙනකොට බිස්නස් 6ක් 7ක් 8ක් විතර මම කරලා තියෙනවා ඒ බිස්නස් එකට කලින්. ගොඩක් දේවල් අසාර්ථක වුණා. අසාර්ථක වුණාට අතහැරියේ නැහැ. තවම මට අවුරුදු 24යි හස්බන්ඩ් අවුරුදු 26යි. ඉතින් පුංචි වයසේදී අපි කොහොම හරි මහන්සි වෙලා ගොඩ යන තමයි අපි දෙන්නගේ උත්සාහය. මොකද හස්බන්ඩ් අවුරුදු 8ක් විතර ජොබ් කරා. මමත් අවුරුදු 5ක් විතර ගෙදර ඉඳලා බිස්නස් කරා. අසාර්ථක වුණේ නැහැ ජොබ් එකෙන් ගන්න පඩිය මත ජීවත් වෙන්න. ඉතින් මම කරපු බිස්නස් එක හරියට සාර්ථක වුණේ නැහැ. එදා වේල කාලා දීලා ඒ විදිහට හිටියට සාර්ථක වුණේ නැහැ. ඉතින් දැන් මම හිතනවා අපි සාර්ථකයි කියලා. යම් තාක් දුරට අපි දෙන මේ වෙනකොට හරිම ආසාවෙන් අපේ බිස්නස් එක කරගෙන යනවා. බාධක නම් එනවා උන් තරම්. සමහර කාලවලට බිස්නස් නැහැ. සමහර කාලවලට බිස්නස් වෙනවා. මම ගොඩක්ම බලන්නේ වැඩි ලාභ ඒ කියන්නේ වැඩි ලාභයක් ගන්න නැතුව අඩු ලාභේ වැඩි සේල් එක. අපි අඩුවෙන් දෙන තරමට තමයි අපේ කස්ටමර් ගන්න. මොකද අනිත් තැනට වඩා අපේ තැන ගොඩක් ප්‍රයිසස් අඩු වෙනවා. ඒ කස්ටමර් අපි ගාවට ඉක්මනට වෙනවා. ඉතින් මම ওই වගේ දේවල් ගොඩක් පාවිච්චි කරලා තමයි බිස්නස් එකේ සේල් එක වැඩි කරගත්තේ. ඉතින් අපේ කතාව හරිම කටුකයි. ඊට වඩා තව දේවල් කියනවා කියන්න. මම කියන්නේ ඔයාලට ඇතරම් බබෙක් ඉන්නවා නම් මටත් බබෙක් ඉන්නවා. වැටෙන්න එපා මොකක්ද හරි දෙයක් කරන්න බලන්න. මම කාටවත් කියන්නේ නැහැ මේ බිස්නස් එකක්ම පටන් ගන්න කියලා. ඔයාලට මොකක්ද කරන්න පුළුවන් මේ දේම ඔයා පටන් ගන්න ඔයාගේ බිස්නස් එක. ඇත්තටම ඔයාලට පළවෙනි එක දෙවෙනි එක සාර්ථක නොවුනත් ඔයාලගේ උත්සාහය මත ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපින් ඇඳ ගන්න කැමති නම් ඔයා අපිට මැසේජ් එකක් දාන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ඇත්තටම පුංචි හරි මොටිවේෂන් එකක් වෙයි කියලා. මොකද ඔයගොල්ලෝ හැමෝම හිතන්නේ අපි එකපාරටම උඩට ගිහිල්ලා එහෙම නැතිනම් කවුරුත් එහෙම වෙන්නේ නැහැ. මහසිරා බිස්නස් වෙන හැමෝටම උතු ගන්න හරියන්න ඕනේ. ඒ වගේම තමයි හැමෝම තමන්ගේ ඉස්සරහින් තමයි හැමදේම කරන්නේ. සාර්ථක වුණා හැමෝගෙම පිටිපස්සේ හරිම දුක්බර කතාවක් තියෙනවා. ඉතින් අපිත් එහෙමයි. ඔයාලට උත්සාහ කරලා බලන්න. ඔයාලට බැරි කමක් නැහැ. ඉතින් වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි. ඉස්සරහට තවත් ඔයාලත් එක්ක මම වීඩියෝ ෂෙයා කරගන්නම් ඇඳුම් ගැන. ඉතින් වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.